ගෙවල් වල බලන්නකො සමහරු කියනවා නේද හාමුදුරුවනේ අපි නම් එළි වෙනකම් පිරිත් දාලා තියෙන්නේ කියලා. කවුද දැන් ධර්මයේ හැසිරෙන්නේ රේඩිය එකද අපිද? මේ ගෙවල් වල ඔය හුනොන්ට කරපොත්තොන්ට පිරිත් දාලා තිබ්බට වැඩක් තියනවද? අය මොකෝ උළුහව ජනෙල් පිරිත් අහනවා කියලා එකක් ඇයි? ඒක ධර්මයේ හැසිරෙන එක නෙමෙයි. තවත් සමහරු කියනවා මම මේක විශේෂ කරලා දේශනා කරන්න හේතුව තමයි ඔය ටීවී එක දැම්මට ධර්මයේ හැසිරෙනවා වෙන්නේ නැහැ. වෙනතුන් කියනවා හාමුදුරුවනේ අර ධර්මයේම යන නාලිකා තියෙනවනේ. හැම නිතරම බොහෝ නාලිකා තියෙනවා. මේ හැම තිස්සෙම අපේ ගෙදර අපි බණ දාලා තියෙන්නේ. පැය 24. පැය 24ෙම බණ දාලාලු තියෙන්නේ. පැය 24ෙම බණ දාලා ඉවරලා මොකද කරන්නේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන අගක් කොනක් කොහින් හරි ඇහෙනවා. ඒක ඇහිලා අපි ළඟට ඇවිල්ලා අහනවා හාමුදුරුවනේ මේ හවස 6ටම පහන තියන්න ඕනද කියලා අහනවා. ඕන්